සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා e-commerce and selling කරන්න අපි කොහොමද කියලා. එහිදී අපි මාතෘකා ගණනාවක් යටතේ කතා කිරීමේදී මේ මාතෘකාව යටතේ තියෙන කරුණු කාරණා පාඩම් මාලාවල් වශයෙන් එහෙම නැත්නම් ලෙසන් එකක් වශයෙන් එකින් එකට කරුණු කාරණා අපි කතා කරගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මුලින්ම කතා කරනවා අලිබබා කෝස් එක යටතේ කරුණු කාරණා රාශියක් කතා කරනවා. ඊට ඩ්‍රොප් shipping ටියුටෝරියල් එකක් අපි කතා කරනවා. eBay කෝස් එක පවතින ඒ වගේම import and selling පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කරුණු කාරණා කතා කරන්න පෙර ඔයගොල්ලෝ මගේ channel එකට ආවේ මේ සිරු කරුණු කාරණා දැනගන්න ඉන්න සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම මගේ channel එක ඔයගොල්ලෝ කට්ටිය like කරන්න, comment කරන්න, ඒ වගේම subscribe කරන්න, සියලුම දෙනාට බලන්න, share කරන්න කියලා ඉල්ලා සිටින් මගේ channel එකට ගිහලා සියලු කරුණු කාරණා කතා කරමු. ඒ අනුව e-commerce and selling පිළිබඳව අපි කතා කරීමේදී මුලින්ම අපි කතා කරනවා අලිබබා කෝස් එක ගැන. එතකොට අලිබබා කෝස් එක යටතේ අපි කරුණු කාරණා රාශියක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහි යටතේ අලිබබා account එකක් නිර්මාණය කරන ආකාරය. ඉන්න අලිබබා account එකක් අපි නිර්මාණය කරන්නේ කොහොමද කියලා A to Z ඔයගොල්ලන්ට අපි කියලා දෙනවා. ඒ වගේම අපි හොඳ භාණ්ඩයක් හොයාගන්න ආකාරය. ඒ කියන්නේ දහස් ගණනක් තියෙන භාණ්ඩ වලින් අපට ගැළපෙන භාණ්ඩ අපි තෝරාගන්න කොහොමද කියලා අපි කතා කරනවා. ඒ වගේම හොඳ සෙලර් කෙනෙක් හොයාගන්නට ඕනේ. සෙලර් කෙනෙකුට භාණ්ඩ විශ්වාසනීය කෙනෙක්ගෙන් අපි හොයාගන්න ඕනේ. එතකොට ඒ ගැන අපි කතා කරනවා. එයාන ඉන්වොයිස් එකක් ලබා ගන්න ආකාරය අපි කතා කරනවා. ඒ වගේම shipping cost එක අඩු කර ගන්න ආකාරය අපි කතා කරනවා. ඒ වගේම ඒජන්ට් කෙනෙක් හොයාගන්න ආකාරය අපි කතා කරනවා. එතකොට ඒජන්ට් කෙනෙක් හොයාගන්න ආකාරය කියන්නේ අපි ඒජන්ට් කෙනෙක් හරහා තමයි අපිට යන cost එක අඩු කරගන්න අපි කතා කරන්න නේනවා. ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඕනේ. ඒ වගේම ඒජන්ට් කෙනෙක් හරහා භාණ්ඩ ගෙන්වා ගන්න ආකාරය. ඒ කියන්නේ අපි ලංකාවට ඒජන්ට් කෙනෙක් හරහා කොහොමද භාණ්ඩ ගෙන්වා ගන්නේ කියලා අපි ඊට පස්සේ කතා කරනවා. ඒ වගේම අපි කතා කරන භාණ්ඩ අදාළ මිල ගෙවන ආකාරය. ඒ කියන්නේ අපි ලංකාවට ගෙන්වා ගැනීමේදී භාණ්ඩ වලට මිල ගෙවන්න ආකාරය පිළිබඳව කතා කරන විට භාණ්ඩ tracking number එක මගින් භාණ්ඩ ඇති ස්ථාන සොයාගන්න ආකාරය. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් කොතන අපි ගෙන්නුවට පස්සේ දැන් තියෙන එයාපෝට් එකේ දැන් තියෙන කොහෙද කියලා අන්න ඒ ආකාරයෙන් අපිට හොයාගන්න පුළුවන් කොහොමද කියලා අපි කතා කරනවා. ඒ වගේ භාණ්ඩවල S කෝඩ් එක අපි හොයාගන්න ආකාරය අපි කතා කරනවා. right. ඊට පස්සේ අපි කතා කරනවා යටතේ තියෙන භාණ්ඩ සඳහා ගෙවිය යුතු ටැක්ස් එක ගණනය කරන ආකාරය. ඒ කියන්නේ ටැක්ස් එක අපි ගණනය කරලා ටැක්ස් එක අපිට කොච්චර කරන ටැක්ස් එක අඩු කරගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඒ වගේම ගෙන්වන ලද භාණ්ඩ ලංකාවේදී විකුණන ආකාරය පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම ඕඩර් එකක් ප්ලේස් කරන ආකාරය පිළිබඳව කතා කරනවා. මෙන්න මේ කරුණු කාරණා යටතේ තමයි අපි මේ පාඩම් මාලාවේදී කතා කරන්නේ. අද දවසේදී මේ මාතෘකාව යටතේ මම කතා කරන්නේ මොනවද කියලා කතා කරන්නේ හැඳින්වීම කොහොමද කරේ. ඒකට හෙට දවසේ ඉඳලා අපි කතා කරනවා කොහොමද account එකක් හදන අවස්ථාවේ ඉඳලා A to Z පාණ්ඩ ලංකාවට ගෙනල්ලා අපිට යම්කිසි ආදායමක් ගන්න අවස්ථාව දක්වා සියලුම දේවල් ඔයගොල්ලන්ට පෙළගස්සලා මම දෙනවා. අපි ඊට පෙර කතා කරා මාතෘකාව යටතේ. එතකොට ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා මේ පාඩම ඉගෙන යම්කිසි ආදායමක් ලබන්න නැත්නම් යම්කිසි ආදායමක් උපයා ගන්න නැත්නම් අමතර ආදායමක් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මයිත් එක හැදලා ඉන්න මේ channel එක subscribe කරන්න, සියලු දෙනාට බලන්න, share කරන්න කියලා ඉල්ලා සිටිමින් සමුගන්නවා. නැවත අපි ඊළඟ පාඩමෙන් හමු වෙන බලාපොරොත්තු වෙනවා. සුබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.